ඔයා ෆෝන් එකෙන් වීඩියෝ එඩිට් කරන කෙනෙක් නම් මේ වෙනකොටත් දන්න ඇති CapCut වලට වෙලා තියෙන දේ ගැන. ඉතින් මගේ කමෙන්ට් සෙක්ෂන් එක බැලුවත් ඔයාලට බලාගන්න පුළුවන් 150කටත් වඩා පිරිසක් මේ සම්බන්ධයෙන් තමයි කතා කරලා තියෙන්නේ. ඒ මොකද්ද? එයාලා කොච්චර හොඳට වීඩියෝ එක එඩිට් කරගත්තත් ඔයාලට මේ වීඩියෝ එක සේව් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. වීඩියෝ එක සේව් කරන වෙලාවට ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරන වෙලාවට අපිට වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න දෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම මේ සම්බන්ධයෙන් මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ උඩින් පෙන්වන කාඩ් එකට ගිහිල්ලා ඒක බලන්නත්. එතනදි මම කියලා දෙනවා ඔයාලා කොහොමද මේ ප්‍රෝ ප්‍රශ්නයෙන් බේරෙන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එකේ අවසානයේදී මම ඔයාලට පොරොන්දුවක් වුණා වෙනත් වීඩියෝ එඩිටින් ඇප් එකක් ගැන කියලා දෙනවා කියලා. ඒ ඇප් එක තමයි InShot කියන ඇප් එක. ඉතින් මම අද ඉඳන් ඉස්සරහට මේ InShot ඇප් එක සම්බන්ධයෙන් තියෙන හැම දෙයක් ගැනම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ InShot ඇප් එක අපේ ෆෝන් එකට දාගන්න තැන ඉඳන් වීඩියෝ එකක් එඩිට් කරන දැන දක්වා හැමදේම ඔයාලට වීඩියෝ සීරීස් එකක් විදිහට ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට විශේෂ දේවල් ටිකක් කියන්න තියෙනවා. මුලින්ම කියන්න ඕනේ මගේ වීඩියෝ වලට කමෙන්ට් දාන හැමෝටම බොහොම ස්තුතියි. මොකද මම මේ විදිහට ඔයාලට වීඩියෝ අරගෙන එන්නේ ඔයාලා දෙන අදහස් වලින්. ඒ කියන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න වලට උත්තර තමයි මම මේ විදිහට වීඩියෝ වලින් අරන් එන්නේ. ඉතින් ඔයාලා ඒ විදිහට ඔයාලගේ ප්‍රශ්න කමෙන්ට් එකක් විදිහට දැම්මම මට පුළුවන් ඒකට අවශ්‍ය පිළිතුර ලබා දෙන්න. මොකද මට අවශ්‍ය වීඩියෝ කරලා ඔයාලට පෙන්නලා තේරුමක් නැහැ. මොකද ඔයාලගේ ප්‍රශ්නෙට ඒකෙන් උත්තරයක් ලැබෙන්නේ නැත්නම් වැඩක් නැහැ. ඉතින් ඊළඟ කාරණය තමයි මම InShot සම්බන්ධයෙන් වීඩියෝ සීරීස් එකක්ම. ඒ කියන්නේ වීඩියෝ කිහිපයක්ම ඉස්සරහට පාඨමාලාවක් විදිහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා YouTube එකෙන්. ඉතින් ඔයාලට පුළුවන් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ වීඩියෝ playlist එක කාටද ගැලපෙන්නේ? වීඩියෝ editing සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැති. ඒ කියන්නේ වීඩියෝ editing app එකක් ෆෝන් එකට දාගෙන ඒකේ තියෙන tool ටික පැටලෙනවා වගේ නම් ඒ tool වලින් වෙන්නේ මොන වගේ දේවල්ද කියලා දන්නේ නැත්නම් ඇත්තරම ඔයාට මේ වීඩියෝ සීරීස් එක බොහොම වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේමයි ගොඩක් විට අද මම මේ විදිහට ඉස්සරහට ඇවිල්ලා කතා කරාට මෙතනින් එහාට වීඩියෝ සීරීස් වල මම මේ විදිහට පේන්නේ එන්නේ නැති වෙන්න පුළුවන්. ස්ක්‍රීන් රෙකෝඩ් වලින් තමයි ගොඩක් විට මම උගන්වන්නේ කරන්නේ. අනිවාර්යයෙන්ම වීඩියෝ සීරීස් එක ඉවර වෙනකම්ම වීඩියෝ ටික පිළිවෙලට බලන්න. මම නම්බර්ස් කරලා තියන්නම් ඔයාලට බලන්න ලේසි විදිහට. වීඩියෝ එක පටන් ගන්න කලින් තවත් දෙයක් ඔයාලට මතක් කරන්න තියෙනවා. මේ පහළ තියෙන WhatsApp numbers වලට කතා කරලා ඔයාලට පුළුවන් ඔයාගේ TikTok එකට, YouTube එකට, FB එකට දාන ඕන වීඩියෝ එකක් මට කියලා සේවාවක් විදිහට එඩිට් කරගන්න. ඒ වගේමයි ඔයාගේ ව්‍යාපාරයට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරගන්න ඕන නම් ඒකත් මට කියලා කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යමු InShot app එක කොහොමද අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නේ. ඒ වගේමයි InShot app එකේ පළවෙනි tool එක අපි අපේ වීඩියෝ එඩිට් කරද්දි කොහොමද පාවිච්චි කරන්න කියලාත් අපි අද ඉගෙන ගමු. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store app එකට ගිහිල්ලා ඔයාගේ app එක ඩවුන්ලෝඩ් කරගන්න එක. ඒ කියන්නේ InShot app එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න එක. ඒක අපි කරන්නේ මේ පහළ තියෙන search කියන තැනට ගිහිල්ලා උඩින් search කරනවා InShot කියලා. InShot මෙන්න මේ විදිහට search කරගෙන මේ දෙවනියට රතු පාටින් වගේ එන app එක ඩවුන්ලෝඩ් කරගන්න අපේ ෆෝන් එකට. ඒක කරන්නේ මේ install කියන එකට ටච් කරලා ඔයාලට පේන ඇති මේ විදිහට load වෙලා ඔන්න ඩවුන්ලෝඩ් වෙනවා. හරි ඔන්න අපේ app එක ඩවුන්ලෝඩ් වුණා මේ විදිහට. දැන් අපේ ෆෝන් එකට ඒක install වෙනවා. හරි අපේ ෆෝන් එකට ඒක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. දැන් අපි කරන්න ඕනේ මෙතන තියෙන මේ open කියන එකට ටච් කරගන්න එක. ඔන්න අපේ InShot app එකට අපි ආවා. මේ තියෙන අපේ InShot app එකේ ඉන්ටර්ෆේස් එක. ඔයා මෙතනදි කරන්න ඕනේ මේ පළවෙනිට තියෙන වීඩියෝ කියන එකට ටච් කරගන්න එක. ඊට පස්සේ ඔයාලට මෙතනදි permission කිහිපයක් ඉල්ලනවා. මේ හැම එකකටම මේ allow කියන එක දෙන්න. ඉතින් ඒ විදිහට allow කියන එක දුන්නාට පස්සේ ඔයා එන්නේ කෙලින්ම ඔයාගේ gallery එකට. දැන් ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ එක එඩිට් කරන්න අවශ්‍ය වෙන ෆොටෝ ටික මෙතනින් තෝරගන්න. එහෙම නැත්නම් ඔයා වීඩියෝ එකතු කරලා වීඩියෝ එකක් හදනවා නම් ඔයාට අවශ්‍ය වීඩියෝ ටික මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් ඒ දේ තවත් ඔයාට ලේසි කරන්න ඔයාට උඩින් පෙන්වන්න නැති වීඩියෝ කියලා තැනක්. ඒ වගේම ෆොටෝ කියලා තැනක් සහ all කියලා තැනක්. මෙතන මේ දකුණු පැත්තේ උඩින්ම තමයි ඒක පෙන්වන්නේ. ඉතින් ඔයාට එතන තියෙන වීඩියෝ කියන එකට ගියාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන වීඩියෝ ටික විතරක් මේ විදිහට බලා ගන්න පුළුවන් පහළට ගිහිල්ලා මේ තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන වීඩියෝ ටික. ඒ වගේම තමයි එතන දකුණු පැත්තේ තියෙන ෆොටෝ කියලා තැනක්. ඒකට ගියහම බලා ගන්න පුළුවන් ඔයාට ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ ටික විතරක් මෙතන පෙන්වනවා. ඒ වගේම එතන all කියලා තැනක් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ සහ වීඩියෝ හැමදේම මෙතන තියෙනවා. ඒ වගේම තමයි මේ පහළ තැනක් තියෙනවා රීසන් කියලා.
ඒකට ගියාට පස්සේ ඔයාගේ ගැලරි එකේ තියෙන විවිධ ෆෝල්ඩර්ස් පෙන්වනවා මෙතන. ඒ කියන්නේ විවිධ ෆෝල්ඩර්ස් ඇතුලේ ඔයාගේ ෆොටෝ වීඩියෝ තියෙනවා නම් මේ හැම එකටම ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට එඩිට් කරන්න තියෙන වීඩියෝ කිහිපය ලේසියෙන්ම හොයාගන්න තමයි මේ දේ මේ විදිහට තියෙන්නේ. හිතන්න ඔයාගේ වීඩියෝ එකේ තියෙන කැමරා එකේ කියලා. ඉතින් මම මෙතන තියෙන කැමරා කියන ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඔයාගේ ෆොටෝ එක වීඩියෝ එක හොයාගන්නවා මේ විදිහට. හරි ඊළඟට ඔයා කොහොමද මේක සිලෙක්ට් කරගන්නේ? ඔයාලට කරන්න තියෙන හරිම සරල දෙයක්. ඔයාලට අවශ්‍ය ෆොටෝ එක හරි වීඩියෝ එක හරි උඩ මේ විදිහට පොඩි ටච් එකක් දෙන්න විතරයි තියෙන්නේ. ඒවා නිකම්ම මේ විදිහට සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ මේ පහළ තියෙන කොළ පාට බටන් එක උඩ. ඒ කියන්නේ මේ හරි ලකුණක් තියෙන කොළ පාට බටන් එකක් තියෙන්නේ. ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මේ තියෙන next කියන එක දෙන්න. ඊට පස්සේ ඕකේ කරන්න. මේ දේ නම් හැමදාම එන්නේ නැහැ. ඔයා පළවෙනි පාරට මේ app එක use කරනවා නම් විතරයි මේක එන්නේ. හරි දැන් ඉන්නේ අපි අපේ වීඩියෝ එක edit කරන තැන. ඉතින් CapCut වගේ app එකක් පාවිච්චි කරපු කෙනෙක් නම් මේක සාමාන්‍ය දෙයක් එයාලට. අලුතෙන්ම වීඩියෝ එකක් edit කරන්න ඉගෙන ගන්න කට්ටිය තමයි ඉගෙන ගන්න ඕනේ. මේක තමයි අපි වීඩියෝ එකක් edit කරන තැන. හරි මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් අපි වීඩියෝ එක edit කරන්න පටන් ගන්න කලින් අපි කරන්න ඕනි දෙයක් ගැන. ඒ තමයි මේ පහලින් තියෙන InShot කියන logo එක අයින් කරගන්න එක. එහෙම නැත්නම් මේ watermark එකක් තියෙනවා InShot කියලා. ඒ watermark එක අයින් කරගන්න එක තමයි අපි මුලින්ම කරන්න ඕනි. මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට කට්ටිය මේ InShot කියන logo එක පිටින්ම මෙහෙම social media එකට එහෙම අප්ලෝඩ් කරලා තියෙනවා මේ වීඩියෝ. ඉතින් ඔයාලට මතක ඇති CapCut එහෙම පාවිච්චි කරා නම් CapCut එකේ මේ watermark එක අපිට remove කරන්න බෑ. remove කරනවා නම් ඒකට pay කරන්න ඕනි. ඉතින් මේක එහෙම ප්‍රශ්නයක් නැති නිසා අපි මේක remove කරගමු. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ phone එකේ data connection එක off කරගන්න ඕනි. ඔන්න මම මගේ phone එකේ data off කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ InShot කියන තැන පේන ඇතිවට පොඩි කතිරයක ලකුණක් තියෙනවා. ඒ කියන්නේ close button එකක් තියෙනවා. ඒක උඩ මේ විදිහට touch කරන්න. ගොඩක් විට එක පොඩි නිසා ඔයාලට පේන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක උඩ මේ විදිහට touch කරන්න. ඊට පස්සේ මෙතන මේ විදිහට එනවා. මේ පහළ තියෙන free remove කියන එක උඩ touch කරන්න. ඊට පස්සේ මේ විදිහට පොඩි වෙලාවක් මේක කැරකිලා අපේ logo එක අයින් වෙනවා. ඒ කියන්නේ InShot කියන watermark එක අයින් වෙනවා. ඉතින් අර විදිහට මම data off කරේ මොකද කියලා මම ඔයාලට කියන්නම්. ඒ විදිහට data off කරේ නැත්නම් ඔයාලට මෙතනදී ad එකක් බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකටත් ලොකු වෙලාවක් යන හින්දා තමයි අපි data off කරලා මේ වැඩේ කරන්නේ. දැන් ඉතින් ඔයාලට පේන ඇති අපේ වීඩියෝ එකේ කිසිම watermark එකක් නැහැ. අපිට ඕන නම් අපේ නම එහෙමනම් දාගන්න පුළුවන් watermark එකක් විදියට. ඒක මම පස්සේ කියලා දෙන්නම් ඔයාලට. නමුත් අර InShot කියන watermark එක අපිට අයින් කරන්න බැරි watermark මේකේ කිසිවක් නැහැ. ඒ හැම එකක්ම මේකේ අයින් කරගන්න පුළුවන්. දැන් අපිට ඕන විදියට මේ වීඩියෝ එක edit කරගන්න පුළුවන්. හරි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මුලින්ම කියලා දෙනවා කිව්වේ පළවෙනි tool එක තමයි මේ canvas කියන tool එක. අපි බලමු මේ canvas කියන tool එකට ගිහිල්ලා මොකද්ද මේ canvas කියන්නේ කියලා. ඉතින් ඔයාලට canvas එකට ආවට පස්සේ ඔයාලට මේ විදියට පේන ඇති විවිධ රේෂියෝ තියෙනවා. ඒ කියන්නේ අනුපාතයන්. මේ අනුපාතයන් කියන්නේ දිග සහ පළල. ඒ කියන්නේ ඔයාලා හිතන්න අපි මොකක් හරි චිත්‍රයක් අඳිනවා නම් අපි විවිධ size වලින් කොළ පාවිච්චි කරනවා. ඒ කියන්නේ A4 කොළ තියෙනවා, A3 කොළ තියෙනවා, ඒ වගේ විවිධ size තියෙනවා. ඒ size එක ඇතුලේ තමයි අපි අඳින චිත්‍රයක් අඳින්නේ. සහ කරන මොකක් හරි ආර්ට් වර්ක් එකක් කරන්නේ ඒ A4 කියන size එක ඇතුලේ. වීඩියෝ එඩිට් කරද්දිත් එහෙම තමයි අපි මුලින්ම තෝරගන්න ඕනි මොන size එකෙන්ද අපි මේ වීඩියෝ එක එඩිට් කරන්න කියලා. මම ඔයාලට මෙතනදී පාවිච්චි වෙන ප්‍රධාන size ටිකක් කියන්නම්. මේ 9:16 කියලා ඔයාලට පේන ඇති තුන්වෙනියට size එකක් තියෙනවා. ඒ size එක අපි පාවිච්චි කරන්නේ TikTok වලට. එහෙම නැත්නම් තව පාවිච්චි කරන අපේ YouTube short වගේ දාන්න මේ 9:16 කියන ratio එක පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඒකට එහා පැත්තෙන් ඔයාලට පේන ඇති 16:9 කියලා ratio එකක්. මේ size එක අපි පාවිච්චි කරනවා YouTube එකට. එහෙම නැත්නම් Facebook එකට වගේ තැනකට long video එකක් දානවා නම්, ඒ කියන්නේ දිග වීඩියෝ එකක් දානවා නම්. ඉතින් ඔයාලට තවත් තේරෙන්න මම මේකක් ටච් කරලා පෙන්නන්නම්. මම දැන් ටච් කරන්නේ මේ 16:9 කියන එක. ඔන්න 16:9 කියන එක ටච් කරාට පස්සේ ඔයාලට පේන ඇති YouTube long video එකකට ගැලපෙන විදිහට අපේ වීඩියෝ එක හැදුනා. ඒ කියන්නේ අපේ වීඩියෝ එකේ canvas එක හැදුනා. අපිට මේ canvas එක ඇතුලේ ඕනම edit එකක් කරන්න පුළුවන්. නමුත් ඔයාලට දැන් පේන ඇති මේ දෙපැත්තේ කළු පාට වෙලා තියෙනවා. එහෙම කළු පාට වෙලා තිබ්බට ඒ කළු පාට කොටසුත් අපේ වීඩියෝ එකට අයිති. මෙතනදී ඔයාලට මම පොඩි ටිප් එකක් දෙන්නම්. canvas එක තෝරනකොට
ඔයා ෂූට් කරලා තියෙන්නේ ෆෝන් එක කෙලින් අතට නම්. ඒ කියන්නේ වර්ටිකල් අතට නම්. ඔයා දැකලා ඇති TikTok වගේ දානවා නම් මම මේ වීඩියෝ කරලා තියෙන වීඩියෝ එකත් එහෙම තමයි කරලා තියෙන්නේ. ඒ වගේ වෙලාවට ඔයා අනිවාර්යයෙන්ම මේ 9:16 කියන canvas size එක තෝරගන්න. මොකද ඔයාගේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම එතකොට පේනවා. නැත්තම් මේ වගේ 16:9 දාලා මේක zoom කරොත් එහෙම ඔයාලට පේන්නේ නැති වීඩියෝ එකේ මැද ටික විතරයි පේන්නේ. එහෙම නැත්තම් ඔයා 16:9 දානවා නම් මෙන්න මේ විදිහට තියන්න ඕනි. එතකොට අපරාධනේ අපේ වීඩියෝ එක දෙපැත්තෙන් කළු පාටට තියෙනවා කැතයිනේ. ඒ නිසා කෙලින් අතර වීඩියෝ කරපු වීඩියෝ එකක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ 9:16 කියන රේෂියෝ එක තෝරන්න. එහෙම නැත්තම් ඔයා ලෝන් වීඩියෝ එකක් කරනවා නම් ඒ කියන්නේ ඔයා හරස් අතර වීඩියෝ කරනවා නම් මේ 16:9 කියන රේෂියෝ එක තෝරගන්න. එතකොට ඔයාට සම්පූර්ණ මෙන්න මේ විදිහට වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. හරි නැවතත් මම මේ 9:16 කියන රේෂියෝ එක තෝරනවා. මොකද මම ෂූට් කරලා තියෙනෙත් මේ වීඩියෝ එක vertical විදිහට. ඒ කියන්නේ TikTok එකක් විදිහට. හරි දැන් මම මේ හැමදේම කරාට පස්සේ ඔයාලට පේන ඇති දෙපැත්තේ හරි දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක පැත්තක තියෙනවා හරි දෙකක් තියෙනයි කියන එකක්, අනිත් පැත්තේ තියෙනවා තනි හරියක් තියෙනයි කියන එකක්. ඉතින් මේ දෙකෙන් මොනවද වෙන්නේ? මෙතනදී ඔයා මේ හරි දෙක තියෙන තැන ටච් කරොත් එහෙම මේ ඔයා තෝරපු canvas size එක ඔයාගේ හැම වීඩියෝ එකටම, ඒ කියන්නේ මේ වීඩියෝ එක එඩිට් කරන්න පාවිච්චි කරන හැම ක්ලිප් එකකටම ඇඩ් වෙනවා. එහෙම නැතුව මේ canvas size එක ඔයාට ඕනි මේ වීඩියෝ එකට විතරක් නම්, මේ අපි පළවෙනියට තෝරගත්ත වීඩියෝ එකට විතරක් නම් මේ දකුණු පැත්තේ හරි දකුණ ටච් කරන්න පුළුවන්. ඉතින් දැන් මට ඕනි මේ canvas size එක අපේ හැම වීඩියෝ එකකටම ඇඩ් කරගන්න. ඒ නිසා මම මේ හරි දෙක උඩ ටච් කරනවා. ඊට පස්සේ මේ apply to all කියන එක උඩ ටච් කරනවා. ඉතින් ඒක හරිම සරල දෙයක් ඔයාලට පේන්නේ නැති. එතනදී මතක තියාගන්න තියෙන පොඩි දෙයක්. ඔයා වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ vertical විදිහට නම් 9:16 කියන රේෂියෝ එක තෝරන්න. ඔයා වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ horizontal විදිහට නම්, ඒ කියන්නේ හරස් අතට නම් ඔයා 16:9 කියන රේෂියෝ එක තෝරගන්න. ඊට පස්සේ අර හරි ලකුණ දීලා ඒක ඕකේ කරගන්න. ඉතින් ඔයාලට අද වීඩියෝ එක සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම්, ඔයාලට තේරුනේ නැති තැනක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාලට ඒ සම්බන්ධයෙන් කියලා දීලා ඔයාලගේ ගැටලුව විසඳලා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ආරාධනා කරනවා මේ වීඩියෝ එකෙන් නතර වෙන්න එපා. මේ ප්ලේලිස්ට් එක මම දිගටම අරගෙන එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉන්ෂොට් වීඩියෝ සීරීස් එක දිගටම. ඉතින් ඒ වීඩියෝ ටිකත් නරඹලා ඔයාලට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.